මුජිබුර් රහමන් මන්ත්‍රීතුමා පසුගිය සෙනසුරාදා මාධ්‍ය හමුවක් පවත්වමින් පාස්කු ප්‍රහාරයේ මහමොලකරු සොයා යාම නමින් මා නිකුත් කළ පොතට එරෙහිව පචවැලක් ප්‍රකාශ කළා. මගේ පොතෙන් මුජිබුර් රහමන් මන්ත්‍රීතුමාගේ සිත රිදුනේ ඇයිද කියන එක රටට පැහැදිලි කිරීම මගේ යුතුයකමක්. මලිට්ට ගැහුවම චංචලා අඬන්නේ ඇයි කියලා සුප්‍රකට කියමනක් තිබෙනවා. මුජිබුර් රහමන් මන්ත්‍රීතුමාව පොලිස් විමර්ශනයකින් පොලිස් ලොක්කෙක් බේරගත්තා. 2019 පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයේදී ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ සොයා ගන්නවා ඉන්දියාවේ සිටින සෙයින් ශාහන් නිසාම්නෝත් සෙයින් මෞලානා කියන IS ත්‍රස්තවාදියා සමග මුජිබුර් රහමන් මන්ත්‍රීවරයා සම්බන්ධතා පවත්වනවා කියලා. සාරාන් මහමොලකරුයි කිව්වාම මුජිබුර් රහමන්ට රිදෙන්න සහරාන් සහ මුජිබුර් අතර තිබෙන සම්බන්ධතාවය ඒකෙන් තේරුම් ගන්න පුළුවන්. මුජිබුර් මන්ත්‍රීතුමා මාගේ පොත් නිකුතුවෙන් භූමි තෙල් ගැහුව ගැරන්ඩියෙක් වගේ දඟලන්නේ මගේ පොතෙන් යෝජනා කරන විදියට සමාජ අවධානය අප අතරේ සැරිසරන ඇවිදින මිනිස් බෝම්බ වෙත යොමු කරලා ඉස්ලාම් අන්තවාදයේ පරාජය කරන තැනකට ජාතියේ මනස සකස් කරගත්තොත් ඔහුගේ අන්තවාදී ව්‍යාපෘතියට ඒක බාධාවක් වෙන නිසා මුජිබුර් රහමන් මන්ත්‍රීතුමනි 2016 දී මුස්ලිම් අන්තවාදයේ පිළිබඳ ආණ්ඩුව විසින් සොයා බැලීම නතර කරලා පාස්කු ප්‍රහාරයට පාර කැපුවේ ඔබයි. ඒ නිසා පාස්කු ප්‍රහාරයේදී මියගිය අහිංසක ජනතාවගේ ලේ ඔබේ දෑතේ තැවරිලායි තිබෙන්නේ. ඔබේ දෑතේ අද තිබෙන්නේ පාස්කු ප්‍රහාරයෙන් මියගිය සෑම පුද්ගලයෙක්ගෙම තුවාල වුණු සෑම පුද්ගලයෙක්ගෙම ලේ කියන එක අපි ඊටාම විශ්වාසයෙන් කියනවා. 你别笑。有人。